සුබ දවසක් සියලුම දෙනාට. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ PLC එකක අපි කරන වයරින් එකක් කොහොමද අපි PLC එකේ ලියපු ප්‍රෝග්‍රෑම් එක බලපාන්නේ කියලා. ඒ කියන්නේ අපි ලියන PLC එකේ එක ප්‍රෝග්‍රෑම් එකෙන් ලැබෙන අවුට්පුට් එක වෙන්න පුළුවන් අපි කරන වයරින් එකත් එක්ක. හරි? අන්න ඒ ගැන කතා කරන්න අපි දැන් මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කලින් වීඩියෝ එකේ කතා කරපු උදාහරණෙමයි තියෙන්නේ. අපි just input ඒ කියන්නේ switch එකක් දැම්මම බල්බ් එකක් පත්තු වෙන example එක ගත්තේ මෙතෙන්දී. අපි කලින් වීඩියෝ එකෙත් කතා කරේ ඒක. මෙතෙන්දී බලන්න අපි පාවිච්චි කරලා තියෙන normal open switch එකක්. ඒ කියන්නේ මේ මෙතන මේ PLC එකට එළියෙන් තියෙන අපි එළියෙන් තියෙන වයරින් එක ගැන කතා කරනවා. කියන්නේ මෙතනදී input signal එක අපි දීලා තියෙන්නේ normally open switch එකකින්. මෙතන තියෙනවා 20 DC voltage input එකක්. මේක දීලා තියෙන්නේ normally open switch එකක් කරහා. output එක අපි දීලා තියෙනවා bulb එකකට. හරි. දැන් අපි බලන්න යන්නේ අපි දැන් මේකට ලියන්න ඕන මෙතෙන්ට එන input signal එකට අනුව මේ bulb එක පත්තු වෙන විදිහට තමයි අපි ladder program එක ලියන්න ඕන. අපි මෙතන ලියලා තියෙන්නේ ඒක. හරි. අපි මේ input එක ලියලා දෙනවා I0.0 input එක. output එක දීලා තියෙනවා Q0.0. ඒ කියන්නේ මේ දෙකේ address දෙක. මේ input එක ගන්න input pin එකේ address එක I0.0. output එක දෙන output pin එකේ address එක අපි ලිව්වා Q0.0 කියලා. හරි. ඊට පස්සේ මෙතන අපි input එක දාලා තියෙන්නේ normally open contact එකක්. මෙතෙන්දී bulb එක කියන්නේ මේ output එක නිරූපණය කරන්නේ normal coil එකක් use කරලා. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ දැන් normal අවස්ථාවේ කියන්නේ මේ අපි මේ switch එක trigger කරන්න කලින් switch එක on කරන්න කලින් මෙතෙන්දී මේ 24 DC voltage එක මේ පැත්තට pass වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ input එකට ලැබෙන්නේ 0 voltage එක. මෙතන තියෙන්නේ 0 voltage එක. හරි. ඒතකොට මෙතන 0 voltage එක තියෙනවා කියන්නේ මේ input එකේ තියෙන 0 voltage. ඒ input එකේ දැන් තියෙන්නේ normally open contact එකක්. ඒ කියන්නේ 0 voltage එකක් කියන්නේ මේක තියෙන්නේ normal අවස්ථාවේ. normal අවස්ථාවේදී normally open contact එකක් මේ path එක power path එක continue කරන්නේ නැහැ. ඒක අපි දන්නේ ඒකින්ද මෙතන output එක වලට discontinue වෙලා තියෙන්නේ. මේ output එක high වෙලා නැහැ. ඒකින්ද bulb එක පත්තු වෙන්නේ නැහැ. මේ පළවෙනි අවස්ථාවේ ඒක. දැන් අපි මේ switch එක active කරාම මොකද වෙන්නේ? switch එක close වෙනවා. ඒ කියන්නේ මෙතන මේ path එක continue වෙනවා. එතකොට මේ voltage එක ලැබෙනවා මේ pin එකට, input pin එකට. එතකොට input pin එකේ voltage එක 24 DC voltage එක. හරි. එතකොට වෙන්නේ මොකද? දැන් මෙතන අපි input එක දීලා තියෙන normally open contact එකනේ. මෙතෙන් මේ normally open contact එකට 0 voltage තියෙනකොට normal contact විදියට තියෙන්නේ 24 DC voltage එකක් ආවම මේක active කරනවා. active වෙනවා කියන්නේ මේකේ මෙන්න මේ power line එක conduct කරනවා මේ පැත්තට. කියන්නේ continue කරනවා මේ පැත්තට. ඒතර power එක මෙහෙම ඇවිල්ලා අපි මේ output එක high කරනවා. output coil එක high කරනවා. output bulb එක කියන්නේ output එක high කරනවා. එතකොට මේ bulb එක පත්තු වෙනවා. පැහැදිලිනේ? කියන්නේ normal switch එකකින් අපි මේ විදිහට input signal එක ගත්තොත් මේ අපි ලියපු normal open contact එකක් use කරලා අපි ලියපු PLC program එක ladder program එකට අනුව සිදු වෙන්නේ මෙන්න මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපි මේ ladder මේ logic එකමයි use කරන්නේ. හැබැයි අපි වෙනස් කරනවා මෙන්න මේ switch එක. කලින් අපි use කරේ normally open switch එකක්. අපි දැන් මෙතන use කරන්නේ normally close switch එකක්. ඒ කියන්නේ normal අවස්ථාවේදී මේක close වෙලා තියෙන්නේ. අපි active එක switch එක දැම්මම වෙන්නේ path එක open වෙනවා. open වෙන එක. හරි. අන්නේ දෙක විතරයි වෙනස. දැන් අපි wiring එක කරලා තියෙන්නේ මේ අවස්ථාවේදී normal close switch එකක් use කරලා.
කලින් අවස්ථාවේදී අපි වයරින් එක කරලා තිබ්බේ normally open switch එකක් use කරලා. දැන් මෙතෙන්දී අපි අර කලින් ලිව්ව program එකමයි PLC එකේ තියෙන්නේ. හැබැයි බලමු අපි අවස්ථා දෙකට වෙන output දෙක වෙනස. හරි. දැන් මේකේ පළවෙනි අවස්ථාවේ ගත්තොත් switch එක අපි active කරන්න කලින් switch එක දාන්න කලින් බැලුවොත් තියෙන්නේ මේ 24 DC voltage එකේ input එක හම්බ වෙනවා මේ input pin එකට. ඒ කියන්නේ මෙන්න මෙතන input pin එක high. දැන් normally open contact එකක මේ input එක මෙන්න මෙතෙන්දී high නම් ඒ කියන්නේ 24 DC voltage එක මෙතෙන්දී හම්බ වෙනවා නම් මොකද වෙන්නේ? මේක normally open contact එක active අවස්ථාවේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් එන මේක high කියන්නේ මෙතනින් එන එක මේ පැත්තට මෙයා pass කරනවා. ඒ කියන්නේ මේක continue වෙලා ගිහිල්ලා මේ output එක high වෙලා තියෙනවා. ඔයාලට පේනවනේ? මේ coil එක high වෙලා තියෙනවා. එතකොට මේ output එක normal අවස්ථාවේදී bulb එක දැල් වෙනවා. හරි පැහැදිලිද? එතකොට අපි මේ normally close switch එක දැම්මොත් මොකද වෙන්නේ? switch එක මේක පාර දැම්මොත් වෙන්නේ මෙතෙන්දී මේ path එක open වෙනවා. එතකොට මේ input pin එකට හම්බ වෙන්නේ 0 voltage එක. හරි? එතකොට මේ input එකට 0 voltage එකක් හම්බුනොත් මේ normally open contact එක normal අවස්ථාවේ තියෙන්නේ නේ. active අවස්ථාවේ නේ. මෙතන තියෙන active අවස්ථාවේ ඇයි මේක active අවස්ථාවේ තියෙන්නේ? මේ අවස්ථාවේදී input එකට හම්බ වෙන්නේ 24 DC voltage එකක්. මේ අවස්ථාවේදී ඇයි මේක normal අවස්ථාවේ තියෙන්නේ? මේකට මේ අවස්ථාවේදී හම්බ වෙන්නේ 0 voltage එකක්. හරි? එතකොට මොකද වෙන්නේ? 0 voltage එකක් හම්බුනාම මේ normally open contact එක normal අවස්ථාවේ තියෙන්නේ. එතකොට මේ පැත්තේ තියෙන power එක මේ පැත්තට දෙන්නේ නැහැ. මේ පැත්තේ current flow එක මේ පැත්තට යවන්නේ නැහැ. එතකොට මේක discontinued වෙනවා. එතකොට මේක මේ output එක low. හරි? මේක high වෙන්නේ output එක low. එතකොට ඒ කියන්නේ bulb එක off. හරි? කලින් එකට ප්‍රතිවිරුද්ධ දේ උනේ මේකේ. කලින් එකේදී switch එක දාන්න කලින් bulb එක off. මේකේදී switch එක දාන්න කලින් bulb එක on. මේක switch එක දැම්මට පස්සේ bulb එක on වුණා. මේකේදී switch එක දැම්මට පස්සේ වෙන්නේ bulb එක off වෙන එක. ඔන්න උතන තමයි ඔයාලා තේරුම් ගන්න ඕන එකම program එක තියෙන්නේ. මෙතන එකම ladder program එක තියෙන්නේ. අපි ලියන්න මේ ladder logic එක ලියන්න use කරලා තියෙන්නේ normally open contact එකක් විතරයි. හැබැයි අවස්ථා දෙකේදී ප්‍රතිවිරුද්ධ output එක තමයි ලැබිලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ අපි මේ input pin එකට ලැබෙන input signal එක අවස්ථා දෙකේදී handle කරලා තියෙන්නේ වෙනස් විදියට. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් comment section එකේ දාන්න. මම අනිවාර්යයෙන්ම reply කරනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉදිරි logic ගැන ඉගෙන ගමු.